ආයිබෝන් ඔයාලා හැමෝටම පොඩි කිටි වීඩියෝ එකක් ඔයාලට ගෙනාවේ. මේකේ කරන්නේ ස්කූල් යුනිෆෝම් එකක් මේකේ බොක්ස් ප්‍රින්ට් තමයි තියෙන්නේ. ඉතින් මේ මම පිටිපස්ස පළුව අරන් තියෙන්නේ. මේකට බොක්ස් ප්‍රින්ට් එකක් යොදාගන්නේ කොහොමද කියලා අපි බලමු. මම සෙන්ටර් මාක් කරලා තියෙනවා. ඩාට් දෙකක් ගිහින් තියෙනවා. එතකොට මේ ඩාට් වලට තමයි අපේ බොක්ස් ප්‍රින්ට් දෙක එන්නේ. එතකොට මගේ රෙද්ද මම අරන් තියෙනවා. උඩ සාය කොටස. එතකොට මේ සායෙත් සෙන්ටර් මාක් එකක් දාන්න තියෙනවා සහ අමතරව ඒ කියන්නේ මේක සමාන කොටස් 4කට බෙදාගෙන තියෙන 1 2 3යි මෙතන එකත් එක 4යි. අපි දැන් බලමු කොහොමද බොක්ස් ප්‍රින්ට් එක හදාගන්නේ කියලා. හරි. ඉස්සෙල්ලාම අපි සෙන්ටර් මාක් එකට සායේ සෙන්ටර් මාක් එක තියාගන්නවා මැද ලකුණු කරපු තැනට. එහෙම තියලා ඊට පස්සේ අපි බොක්ස් ප්‍රින්ට් එක එළියට විවෘත වෙන විදිහට තමයි තියෙන්නේ. මම පින් වලින් රඳව ගන්න හැටි ඔයාලට පෙන්නන්නම්. ඉස්සල්ලාම මෙහිම අපේ සාය කොටසේ මැද පිටුපස්සේ ඉනේ මැදට මෙහිම තියලා එතනින් අපි පින් එකක් ගහ ගන්නවා. ඊට පස්සේ සායේ මේ කෙරවලේ ගත්ත පළවෙනි කොටස කට් එකක් දාලා තියෙනවා. ඒක තියා ගන්නවා ඩාට් එකට. ඩාට් එක තියෙන තැනට මෙහෙම තියාගෙන අපි එතෙන්ටත් පින් එකක් ගහගමු. ඔය විදිහට. එතකොට අංශයට අංශය මේ විදිහට තියලා ඉනට. එතකොට මෙන්න මෙහෙම එක කොටසක් පෙරලෙනවා අපිට බොක්ස් ප්‍රින්ට් එකේ පළමු කොටස. මෙන්න මේ. අනිවාර්යයෙන්ම මෙතන සයිඩ් සීම් ගහන්න අඟල් භාගයක්වත් ඉතුරු වෙන්න ඔයාලා මේ බොක්ස් ප්‍රින්ට් එකේ කොටස හදා ගන්න ඕනේ. ඊළඟට මේ ඉතුරු කොටස අර ඩාට් එක ළඟට පෙරලගෙන මේ පැත්තට බොක්ස් එක හදා ගන්න. මෙහෙම ඕවර්ලැප් විතර මෙන්න මේ අපේ දැන් සෙන්ටර් මාක් එක පහු වෙලා ගියා කියලා ඒක ගැටලුවක් නැහැ. කොයිම වෙලාවකවත් සායට සාය ලොකු වැඩි ඉඩ වැඩි කියලා කපලා අයින් කරන්න එපා. ඒකත් අපි ඇතුලේ රැලි වලටම තියලා හදා ගන්න ඕන. මේ විදිහට ඔයාලට පින් වලින් රඳව ගන්න එක වඩාත් ලේසි. ඊට පස්සේ මහන්න. ඊළඟට නැවත එහා කෙළවර ගන්න. එහා කෙළවරේ කට් එක ඩාට් එකට තියලා පින් එකක් ගහ ගන්න. ඊළඟට මේ විදිහට ඩාට් එක මැදට බොක්ස් ප්‍රින්ට් එක හැදෙන විදිහට තියලා ඉදි කොටස නවා ගන්න. නවලා එතනත් අපි පින් එකකින් රඳවීමක් කරනවා. ඔයගොල්ලන්ට මම මේක අනිත් පැත්ත හරවලා පෙන්නන්නම්. ඊළඟට අපි අර මැදින් ඉතුරු වෙන කොටස ඒකත් මේ විදිහට ඩාට් එක ළඟට තියලා පෙරලා ගන්න. ඔයගොල්ලන්ට පේනවා ඇති ඇතුලෙන් ප්‍රින්ට් එක හැදිලා තියෙනේද? මේ වගේ
බොක්ස් දෙකක් තමයි හැදින්නේ ඇතුලේ. ඔන්න බලන්න දැන් පෙරළුවට පස්සේ මේ තියෙන්නේ අපේ පීට් එක. මම හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා. මේ තියෙන්නේ අපි අවසන් කරගත්ත සුදු ගවුම. මේක සෙන්ට් බ්‍රිජට් කොන්වන්ට් එකේ සුදු ගවුමක්. මේ විදිහට තමයි බොක්ස් ප්ලීට් එක හැදලා තියෙන්නේ. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.